ෆෝන් එකටයි PC එකටයි දෙකටම කනෙක්ට් කරන්න පුළුවන් සුපිරිම සුපිරි 1TB hard disk එකක් අද මම ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් guys මේකේ මිල රුපියල් 18500ක වගේ තමයි වෙන්නේ 1TB hard disk එකක්. මේකේ unboxing වීඩියෝ එකට අපි බහිමු වැඩි කතා නැතුව. ඒත් එක්කම ආයුබෝවන් කියලා පිළිගන්නවා ටෙක්සනා YouTube channel එකට. මගේ YouTube channel එක subscribe කරලා යට තියෙන bell icon එක ඔබට අමතක කරන්න එපා. එතකොට මේ වගේ සුපිරිම සුපිරි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවට notification එකක් එන්න ගන්න පුළුවන්. ඉතින් guys වැඩි කතා නැතුව අපි බහිමු ගේමට. ඉතින් guys මේ මගේ අතේ තියෙන Citycat brand එකේ hard disk එක මේක ඔයාලට පේනවා ලස්සනට box එකකට දාලා superior pack කරලා දෙනවා. මොකද කියනවනම් කිසිම tension එකකටවත් කිසිම දෙයකින් හානියක් නොවන විදිහට තමයි මේක pack කරලා තියෙන්නේ. ඒකට හේතුව මේ hard disk එක ඇතුළේ තියෙන්නේ laptop hard එකක්. ඒ කියන්නේ disk එකක් run වෙන hard එකක් තියෙන්නේ. ඉතින් guys ඔයාලා විශ්වාස කරනවා disk එකක් run වෙන hard එකක් mobile phone එකේ power එකනොත් up වෙනවා කියලා. කවදාවත් ඔයාලා විශ්වාස කරනවද? මේ hard එක superior කියන්න හේතුව එක තමයි මගේ mobile phone එකේ තියෙන data මට PC එකට transfer කරගන්න ගොඩක් වටිනවා. මම මෙච්චර කාලයක් පාවිච්චි කරේ pen drive එකක්. ඒ pen drive එකේ අත්දැකීමට වැඩිය මේ hard disk එකේ අත්දැකීම superior. එහෙම කියන්න හේතුව තමයි guys මේකේ data transfer වෙන speed එක ගොඩක් වැඩි. ඉතින් guys මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මම box එක open කරලා hard disk එක මගේ අතට ගත්තා. මේ වගේ leaflet එකක් තියෙනවා ඒක නම් වැඩක් නෑ ඒකල්ලා විසික් කරලා දැම්මා. මෙන්න මේ විදිහට මං 1TB hard එකේ උඩ cover එක අයින් කර ගන්නවා. ඉතින් guys සුපිරි look එකක් තියෙන්නේ මේ hard disk එකේ. ඒ වගේම මේ වගේ USB cable එකක් හම්බෙනවා මේ device එක අපේ lap එකට හරි mobile එකට හරි connect කරගන්න. ඉතින් guys mobile එකට connect කරන විදිය මම ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේ කියලා දෙනවා. ඒ වගේම මම 1GB ෆයිල් එකක් transfer කරනවා. ඔයාලට බලන්න කොච්චර speed එකකින් ඒ 1GB ෆයිල් එක transfer වෙනවද කියලා. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි connect කරගන්නේ wire එක. ඊට පස්සේ මම මගේ PC එකට connect කරගන්නවා hard disk එක. මෙන්න මේ විදිහට තමයි hard disk එක connect කරගන්නේ. height file එකක් තියෙනවා. ඒක තිබ්බට කිසි අවුලක් නැහැ. ඒක configuration තියෙන්නේ hard disk එකේ කිසි අවුලක් නැහැ. මේක නම් ඔයාලා delete කරලා දාන්න. catalog එක නම් මනම් ඒ වගේ දේවල් ටිකක් තියෙන. ඒක වැඩක් නැහැ. මෙන්න මේ වීඩියෝ එක මම මගේ hard disk එකට copy කරලා paste කරනවා. ඉතින් guys මේකෙදි වෙන්නේ 1.3GB ෆයිල් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ GB 1.3ක ෆයිල් එක transfer වෙන්න විනාඩියක කාලයක් විතරයි මට ගත වුණේ. ඉතින් guys එතකොට ඔයාලටම හිතා ගන්න පුළුවන් කොහොම ස්පීඩ් එකද තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඒක 3.0 jack එකෙන් නෙමෙයි මම මේක අප්ලෝඩ් කරේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කැල්කියුලේෂන් එක මම දැන් ටයිම් එකක් දානවා. එතකොට මේ කියන රියල් ටයිම් එක ඔයාලට ගන්න 2.0 USB port එකකින් තමයි මම මේක copy කරලා paste කරේ. 3.0 එකකුන් නෙමෙයි. 3.0 එකකින් වුණා නම් මීටත් වැඩිය ස්පීඩ් වෙනවා. ඒක ඔයාලා හොඳ ආකාරවම දන්නවා. ඉතින් guys මෙන්න මේ විදිහට මේ data ටික copy වෙනකොට ඔයාලා දැනගන්න ඕනේ තවත් කාරණා තමයි මගේ අත්‍යවශ්‍යම files ගොඩක් මම මේකේ install කරලා තියාගන්නවා. කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. hard disk එක superior. ඔයාලා දන්නවා ලෝකේ තියෙන superiorම company එකක් තමයි මේ Citycat කියන්නේ. ඒ වගේම WD company එකත් ඒ වගේමයි. ඉතින් guys ඔයාලට පේනවා මේ විදිහට ඉක්මනටම මේක copy වුණා. copy කරාට පස්සේ මම මේක මෙතනින් eject කරගන්නවා. මොකද කියනවනම් eject කරන්න නැතුව hard disk එකක් ගලවන්න හොඳ නැහැ. ඒකට හේතුව මේක ඇතුලේ disk එකක් අරගන්නේ. ඒ disk එකට එකපාරටම power නැති වෙන හොඳ නැහැ. ඔයාගේ hard disk එක කරප් වෙන්න පුළුවන්. එතකොට ඒකේ හානියත් ඔයාටම තමයි. මේක පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් guys මෙන්න මේ විදිහට OTG එකක් අරගෙන මම මගේ mobile එකට connect කරගන්නවා. ඉතින් guys මේක නම් සරල සිදුවීමක්. ගොඩක් කට්ටිය මේක දන්නවා. මේ විදිහට USB එකට connect කරලා OTG එක මම මගේ phone එකට connect කරගන්නවා. ඒ වගේම disk hard එකක්. ඒ කියන්නේ මේක ඇතුලේ run වෙන්නේ hard disk එකක්. disk එකක් තියෙන hard එකක්. ඒ කියන්නේ අපේ laptop hard එකක්. මේ hard එකක් power up කරගන්න mobile එකේ තියෙන body power එකෙන් ඔයාලට කරගන්න පුළුවන් කියලා හිතනවාද? ඒක කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් guys මෙන්න මේ විදිහට මම connect කරගන්නවා. මට අතට දැනෙනවා මේක run වෙන විදිය. ඉතින් guys මෙන්න ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. මම අර phone එකට PC එකෙන් copy කරපු වීඩියෝ එක phone එකේ play කරලා මම ඔයාලට දැන් පෙන්නනවා. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ වීඩියෝ එක play වෙනවා. ඉතින් guys මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න. යට තියෙන bell icon එක ඔබ අමතක කරන්න එපා. ඉතින් guys ගිහිල්ලා එන්නම් goodbye හැමෝටම.